පල්ලෙහා තියෙන්නේ ගණදීය දේවාලය. ඒක අතන අවුරුදු දේශයකට ඉස්සෙල්ලා අලිය තමයි ගල් අරන් ඇවිල්ලා ඒක දේවාලේ හදලා තියෙන්නේ. මේ වුණා. ඒක ඔක්කොම පරණ වුණා. මේක පිට වතාවතෙන් කරනවා. මොනවද? පූජාවල්. ඔව් පූජාවල් මේ තෙරේරේම ලොකුට කරනවා අපි. ඔව් අවුරුදු ඒ කියන්නේ අප්‍රේල් මාස ලොකුට උත්සව කරනවා. බාර. මම තමයි මේ දැන් අවුරුදු 19ක් ඉන්නේ. අවුරුදු මේ කරනවා. අවුරුදු 19ක් මම ඉන්නේ මේ දේවාලේ. කියන්නේ මේක පොරොස් ක්‍රික් වත්ත කියලා කියන්නේ. පොරොස් ක්‍රික් වත්ත කියලා. මේක අවුරුදු 40ට ඉස්සරලා අදපු දේවාලයක්. ඒක කියන්නේ මේ අවුරුදු 40 කියන්නේ මේ වෙලියෙම පල්ලෙහා ගඟින් අරන් තමයි මේ දේවාලේ හදලා තියෙන්නේ. ඒක දැන් පරණ වුණා. ඊට පස්සේ දැන් දේවාලේ අලුත් කරන්න යන්නේ. ආන්නේ කොට ආවලා ඒක අර ලස්සනට කරගෙන යන්නේ. අනිත් එක පල්ලෙහා තියෙන්නේ ගණදීය දේවාලය. ඒක අතන අවුරුදු දේශයකට ඉස්සරලා අවුරුදු 200කට ඉස්සෙල්ලා. අවුරුදු 200ට ඉස්සරලා කියන්නේ තනිකර ගල් වලින් අදලා තියෙන්නේ. ඒක කවුද අලිය තමයි ගල් අරන් ඇවිල්ලා ඒක දේවාලේ අදලා තියෙන්නේ. ඒක කියන්නේ සිමෙන්ති වලින් නේ ගල් තනිකර ගල් මොනවද කියන්නේ ඒකට ගල් ලොකු ගල් තියෙනවානේ. ඒ ගල් වලින් පිටින් කරලා තමයි ඒක අදලා තියෙන්නේ. ඒක පරාලය අතන්නේ. යන පරණම එක තියෙන මේකේ පරණ එක ප්‍රාදාන කියන්නේ ඒක රජවරු ගාන අදපු දේවලින් තමයි ඒක ලොකු ප්‍රතිෂ්ඨා. අනිත් එක අපිට දින ඔක්කොම වාරනේ ඔක්කොම තියෙනවා මේක. ඒ කියන්නේ ඒක කියන්නේ වතු වල අර කමිටි සංගම තියෙනවානේ. කියන්නේ අර වතු වල සාහිත්‍ය මාධ්‍ය සභාවල ඒගොල්ලෝ තමයි මේක පාලනය කරන්නේ. මම තමයි මේක පූජකතුමා පාරවල මං කරන්නේ. අනිත් එක මම ඉන්නේ මාලියා කතරගම දේවාලයෙන් මම වැඩ කරන්නේ. අවුරුදු 3ක් ඉන්නේ. පෙරේර යන්නේ මං. අලියවුඩ යන්නේ මම. අතන මේ පැත්තේ මිනිස්සු ඔක්කොම කියන්නේ දැන් ඉස්සර වගේනේ දැන් මිනිස්සුන්ට වැඩ කරලා මේ දේවල්ට අයින් කරනවානේ. ඒක මුදල් දවසකට වත්ත වැඩ කරලා දළු කඩන්නේ 1350ට. ඒගොල්ලෝ වීදම අනනම් බලනකොට දේවාලේ දැන් ඉස්සර වගේ කරන්න බෑ. දේවල් දෙම දැන් පාන පත්තු කරන මේ බලන්න කර දෙයියෝ පත්තු වේනියෝ කතරගම දෙයියෝ රාව කරගෙන කොහොම තියෙනවා. කොටම පාන පත්තු කරන්න ඕනේ. දවසට කොහොම හරි බෝතල පාගයක් යනවා. ඒක දැන් අරන් මේක පාලනය කරන්න ගොඩක් අමාරු වෙලින් යනවා කරගෙන යන්නේ. මම අපේ මේ මිනිස්සු මේකට මේ ආන්දේට කියලා දෙනවා මේක දැන් තව දෙන්න ඉස්සරහට තව වැඩක් තියෙනවා. මේක තමයි පත්තුනේ මේනියෝ. උඩ ඉඳලා ගස් එකක් ඇවිල්ලා තියෙනවා මේ බලන්න. උඩින් පල්ලයට ඇවිල්ලා උඩ ඉඳලා පල්ලයට ඇවිල්ලා තියෙනවා මේ ගස් කියන්නේ මේ ගස් මොනවද සෙන්නසුල් බෝගා. ඇවිල්ලා මේකට ඇවිල්ලා තියෙනවා. ඒක ඉඳලා වතුරු වැටලා මේක තෙමෙනවා. ඔව්. අවුට පිටිපස්සට පොට්ටක් කියන්නේ අර වතුර වැටෙනවානේ. ඒක ඒකට වැටලා පොඩ්ඩක් දෙක වැටි. අවුට අවහලට හොඳයි. ඒක අපේ මේ එළිය කියන්නේ එළිය කියලා තියෙනවා මේකට මොනවරි ආදාරක් ලබා දෙන්න කියලා මිනිසුන්ට කියලා තියෙනවා. මේක ආදාර ගන්න. මේක නම් මොකක්ද සාමාන්‍ය කියන්නේ? මේක පදිනමේ පොරොස් ක්‍රික් ශ්‍රී පතර මේ පදිනමේ දේවාලයේ පතන. ඔව්. පුළුවන් නම් ඔයගොල්ලෝ channel එකට දාලා අපිට මොනවරි උදව් කරන්න පුළුවන් නම් මොනවරි කරලා දෙන්න. බලන එකක් යතේ තමයි තියෙන්නේ. ඒක තමයි. ඔව්. ඕකනේ අවුරුදු 400ක් විතර පරණයි කිව්වේ. අවුරුදු 200ක්. 200.
ඒකයි මේක තනි සම්පූර්ණයෙන් ගල් වලින් හදලා තියෙනවා කිව්වේ. ඒ මත්තනේ කියන්නේ අර කිරිගල් මැටි ගන්න ක්‍රමයක් තියෙනවානේ අර කිරිගල් කිරිගල් කළුගල් මැටි. ඒ මේ තියෙන්නේ මේ තනිකර ගලෙන් හදලා තින්නේ මේ. අලිලව්ව තමයි මේක මේ ගෙන්නලා තින්නේ කියලා කියන්නේ. ඉතින් මේ ඒ කාලේ ඉඳන් තියෙනවා මං හිතන්නේ මෙතන වගේ මෙතන දකින්න පුළුවන් අපිට. මොනවා වුණත් ඇත්තටම හිතුවට වැඩි මාර මේකක් හම්බුනේ. ඒ කියන්නේ අපි දැන් අන්තිමට එන්න හදනකොටත් අපි වැඳලා ආවේ වැඳින වෙලාවෙත් අපිට කිව්ව උස්සන්නයි කියලා. ඒක මාර විදිහට හිතලා දැනනවා. මොකද ශ්‍රී ලංකාවේ අපිට සිංහල බෞද්ධ මුස්ලිම් කියලා බෙදයක් නැහැ. අපි හැමෝම මිනිස්සුයෝනේ. ඒක ඇත්තට මාර විදිහට දැනුණා. මටත් ඒව මොකටත් ඒව. ඉතින් ඔයාලටත් පුළුවන් මෙතනට ආධාරයක් කරන්න. ඉතින් මේකේ විස්තර මම ඔයාලට දාන්න ෆෝන් නම්බර් එක. account number එකක් ඔයාලා එයාලා ඉල්ලගෙන ආධාරයක් කරන්න පුළුවන් නම් ෆෝන් නම්බර් එකක් දාලා තියන්න. සම්පූර්ණ විස්තරයක් ඉල්ලගෙන ඔයාලට කන්ෆර්ම් කරගෙන මෙයාට ආධාරයක් කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම වටින මිනිස්සු ටිකක් ඉන්නේ. කියන්නේ සිංහල දෙමළ කියලා නෑ. මාර වටින මිනිස්සු ටිකක් ඉන්නේ. ඉතින් මෙහෙමයි මෙතන විස්තරය උනේ. කියන්නේ අපි පාරේ යන ගමන් තමයි අපි අහම්බෙන් දැකලා මෙතනට ආවේ. අහම්බෙන් දැකලා ආව දේ වුණත් ඒක මාර විදිහට හිතට දැනුණු තැනක් වුණා මෙතන. ඉතින් අපි තව ඉස්සරහට යන්න ඕනේ.